ආයිබෝවන් සියලු දෙනාටම ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකක් ගෙනාවා ගණේමුල්ලේ නිවසක උඩුමහලට වෙන ප්‍රවේශයක් නැතුව ඇතුළෙන්ම හදලා තියෙන නිසා මේක උඩුමහලට වෙන ප්‍රවේශයක් සහිතව හැදුවා නම් නිවාස දෙක වෙන වෙනම කුලියට දීලා හොඳ ආදායමකුත් ගන්න දෙනවා කියලා. ඒක දැන් මේ තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා මගේ පසුපසින් තට්ටු දෙකේ නිවසක්. මේක අපි සතු සහ අපි විසින් පරිපාලනය කරන වැල්කිස්සේ පිහිටි දේපලක්. දැන් මෙතනදී දැන් මේ තියෙන්නේ ගරාජය. මම මේ ගරාජය මෙහෙම ඇරියාම ඔයාලට පේනවා උඩ තට්ටුවට යන්න ගරාජය ඔස්සේ මෙහෙම වෙනම ප්‍රවේශ වෙන්න පුළුවන්. මේ තියෙන්නේ පහළ තට්ටුව. පහළ තට්ටුවට වෙනම ප්‍රවේශයක් මෙතනින්ම තියෙනවා. ඉතින් දැන් මේ දේපලේ අපි උඩ තට්ටුව හා පහළ තට්ටුව වෙන වෙනම කුලියට දීලා තියෙන්නේ. ඒකම හදිසි අපි හිතුවොත් අපිට අවශ්‍යතාවයක් තියෙන මුළු ගේම කුලියට දෙන්න. මෙතනින් ඕන්න පෙනේ. මේ දොරේ උඩ තට්ටුවයි පල්ලෙහා තට්ටුවයි සම්බන්ධ කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් මුළු ගේම කුලියට දෙන්නත් පුළුවන්. ඉතින් ගයක් හදනකොට මේ වගේ දේවල් හිතලා හැදුවොත් ඔයගලන්ට ඒක කුලියට දෙන්න දවසක හොඳ ආදායමකුත් ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.